අනිත් අයගේ පරිපෝෂිතය බවට පත් වෙන ඉක්මනට යනවා. ගයිස් අපි අද යන්නේ ලංකාවේ පළවෙනි කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය බලන්න. මේක තියෙන්නේ කොස්ගොඩ මුහුද ආසන්නේ තමයි මේක තියෙන්නේ. අද අපි යන්නේ ලෝකෙ වටේ ඉන්න ප්‍රධාන මුළු ජීවෙක් වෙන කැස්බෑ වගේ ලංකාවේ සංරක්ෂණය වෙන්නේ කොහොමද කියලා දැනගන්න. එහෙනම් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. කැස්බෑව ගැන ගොඩක් දේවල් ඔයාලා දැනගන්න පුළුවන්. කැස්පෑ සංරක්ෂණ මධ්‍යස්ථානයට යන ටිකට් එක රුපියල් 300ක් වෙනවා. ඒත් එක්කම ඇතුළට යද්දිම ඔයාලට මේ තඩි කැස්බෑව බලාගන්න පුළුවන්. මේ ජාති කැස්බෑවෝ මේ සයිස් ලොකු වෙනවා කියලා තමයි අපිට එතන ඉන්න කෙනා කිව්වේ. එහෙනම් අපි ඒ ගැන වැඩි විස්තර දැන් දැනගමු. තමයි ලංකාවේ පළවෙනියටම ආරම්භ කරපු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය. මේක ආරම්භ කළේ තියෙන්නේ 1978 කියන්නේ මේ වෙනකොට අවුරුදු 47ක් අපිට ළඟයි. මේ වෙරළ විශේෂයි කැස්බෑවුන්ට මේ වෙරළට එනවා රාත්‍රී කාලේදී කැස්බෑව පිටකන දාන. ඇවිල්ලා මේකල වලවල් ආහාරලා පිටකන දානවා. එක කැස්බෑවෙක් එකවර පිටකර 100 150 200 වගේ 200කට කිප්පෙන කැස්බෑවෙක් පිටකර දානවා එකපාරට. ඒ වගේම අවුරුද්දකට 3-4 වතාවක් පිටකර දානවා මේ ක්ලීන් කරනවා. ඒකල පිටකර දාලා වැඩි වලින් වහලා නැවත මොහොතට යනවා. හැබැයි ගොඩබිමට එන්නේ නැහැ. රටවත් පිටරක් බලන්න. ඊට පස්සේ මේ පිටකර කරනවා සමහරු බල්ලෝ කුසු පිටකර ආහාරගෙන කරනවා. ඊට අතර මිනිස්සුත් මේ පිටකර අරගෙන කරනවා. සමහර අය මේ පිටකර පිටබලාත්තර කියලා විකුණනවා. ඒක නීතියෙන් තහනම් නමුත් සිද්ධ වෙනවා. ඒකද අපි කරන්නේ වෙරළේ ඇවිදලා මේ පිටකර එකතු කරගෙන යනවා. ඊට පස්සේ මේ පිටකර අපි කැලියට වල්වල දින අපේ හැචරියේදී මාස දෙකක් වගේ කාලයක්. මාස දෙකක් ගියාම පොඩි කඩව ඉදලා ඒගොල්ලෝ ආරං උඩට එනවා. ඊට පස්සේ පැටවුන් අපි දවස් 3-4ක් කියලා අපේ ටයිම් වල තියාගෙන කොට සක්තිපත් කරගන්න. ඊට පස්සේ පැටව අපි නැවත මුහුදට උදාහරණ. එතන මෙතනින් කරන්නේ අපි වෙරළේ විනාශන පිටකර දෙකනල්ලා පැටව වලටපත් කරලා නැවත මුහුදට උදාහරණ. ඒකයි මෙතනින් වෙන්නේ. ලෝකේ ඉන්න කැස්බෑ වර්ග 7ක් ලංකාවේ විතර දාන වර්ග 5ක් කැස්බෑව. මේ ඉන්නේ මාන කැස්බෑව, පොඩිකිරි කැස්බෑව, කටු කැස්බෑව, දෙටි කැස්බෑව සහ දාර කැස්බෑව කියන වර්ග 5 මේ වෙරළේ විතර දානවා. නමුත් මේ කැම්පිගේ බටු කැස්බෑව සහ පැතිරි කැස්බෑව කියන වර්ග දෙක ලංකාවට විතර දාන්නේ නැහැ. ඒගොල්ලෝ ඇට්ලාන්ටික් සාගරේ සහ ඕස්ට්‍රේලියාවේ පමණයි. ඒකට මේ ආයතනයේ අපි මුදල් දාලා තියෙනවා පැටව මිලියන 5ක් විතර ලක්ෂ 50ක් විතර පැටව මුදල් දාලා තියෙනවා මේ අවුරුදු 47 ඇතුළත. නමුත් ඉතුරු වෙන්නේ බොහොම සුළු කොටසයි. අපි 100ක් මුදල් දානවා. 110ක් 15ක් තමයි ඉතුරු වෙන්නේ. අනිත් ඔක්කොම විලෝප ගන්න කොටු වෙනවා. හරිද? මේ දාර කැස්බෑව කියන කැස්බෑව වර්ගයේ ගොඩක් ලොකු වෙනවා. ස්ටේජ් එකක් තියෙන ඔයගොල්ලෝ එනකොට ස්ටේජ් එකක් මේ වගේ ලොකු වෙනවා. සාමාන්‍ය කිලෝග්‍රෑම් 600ක් 80ක් විතර බරයි. අවුරුදු 3ක් කැස්බෑවක අවුරුදු 100කට එහා ජීවත් වෙනවා. ලංකාව වැඩිපුරම විතර දාන මේ ක්‍රීඩා කියන වගේ මාන කැස්බෑව සහ ඉන්න ලස්සනම කැස්බෑව වගේ තමයි පොඩි කැස්බෑව. ඒගොල්ලෝගේ කටුවෙන් තමයි ඔය ඉස්සර ඔය අර ප්ලාස්ටික් වලට කලින් නැවි පනාව කන්නාඩි ෆ්‍රේම් වගේ දේවල් නිර්මාණය කළා දීලා තියෙන්නේ පොඩි කැස්බෑවගේ කටුවෙන් තමයි. හරි අපි අතොට යමු කැස්බෑව බලන්න කවුරුත් ටැංකිය වලට අපි දාන්න බෑ අල්ලන්න කරන්න බෑ ෆොටෝස් ගන්න පුළුවන් කියන අල්ලන්න බෑ සත්තු. ගයිස් මේ ඉන්නේ දවසක් වයස කැස්බෑව. කොහොම සයිස් එක බලන්නකෝ. හරිය නිකන් සෙල්ලම් බඩු වගේ නේ. දැන් මේ එහා ටැංකියේ ඉන්නේ දවස් දෙකක් වයස කැස්බෑව. සයිස් එක සමානද සුට්ටක් ලොකුද කියලා කියන්නකෝ බලන්න. මේකල ගොඩට එන්නද කොහෙද බලන්න.
මේ ඉන්නේ දවස් 3ක් වයස කැස්බෑව්. වයස වගේ වැඩ. මේගොල්ලෝ ලොකු වෙලා තියෙන විදිහට නම් වෙන සත්තු ලොකු වෙනවද කියලා මට හිතා ගන්න බෑ. දැන් මේ වයස දවස් 1 ඉඳන් දවස් 3 වෙනකන් ලොකු වෙලා තියෙන සයිස් එක හැටියට. මේ ඉන්නේ දවස් 4ක් වයස කැස්බෑව්. දවස් 3ක් දවස් 4ක් අතර ලොකු වෙනසක් වෙලා නැහැ කියලා තමයි මට නම් පේන්නේ. ඔයාලට කොහොම පේනවද දන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලා පොඩ්ඩක් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් බලන්නකෝ චූටි කැස්බෑව්. ගයිස් දැන් අපි බලන්න යන්නේ මුහුදේ තර්ජනයෙන් ලක් වෙන කැස්බෑව් ගැන. මේ ඉන්නේ සුදු පාට කොළ කැස්බෑවි. ඒ කියන්නේ ඔයාලට තේරෙනවා මේ ඉන්නේ ඇලි කොළ කැස්බෑවෙක් කියලා. සුදු පාට මේ මුහුදේ සත්තුන්ට ගොඩක් හොඳට පේනවා කියලා මෙයාලව තර්ජනයෙන් ලක් වෙයි කියලා තමයි මෙයාව මෙහෙම සංරක්ෂණය කරලා තියෙන්නේ. ඒක ගැන ඔයාලා තියෙන අදහස කමෙන්ට් කරන් යන්න. මට නම් ඒක හොඳ දෙයක්. මොකද සතා මූදේ ඉඳලා මැරෙනවට වඩා මේකේ නිදහසේ ඉන්න එක හොඳයිනේ. මේ ඉන්නේ කොළ කැස්බෑවෙක් තමයි. කැස්බෑවෙක් කියවට කැස්බෑව ගොඩක් ඉන්නවා මේ ටැංකියේ. දැන් ඔයාලා මෙතන පේන පාටවල් දෙකේ වෙනස කලින් හිටියේ ඇලි කොළ කැස්බෑවෙක්. මේ ඉන්නේ සාමාන්‍ය කොළ කැස්බෑවෙක්. ඒ පාටවල් දෙකේ වෙනස දැක්කම තේරෙනවා අරයා කොච්චර කැපිලා පේනවද කියලා සාමාන්‍ය කැස්බෑවෙක්ට වඩා. ඒ නිසා මෙහෙම සානාශනය කරලා දෙන එක හොඳයි. මෙතනත් ඉන්නේ මුහුදේ පොඩි අනතුරු වලට ලක් වෙච්ච එහෙම නැත්නම් අර විලෝපිකයන්ගේ තර්ජනයට ලක් වෙච්ච කැස්බෑව තමයි මෙතනත් ඉන්නේ. අපි එහෙනම් ඉස්සරහට කට්ටිය බලාගෙන ඉමු. ගයිස් මේ තියෙන්නේ කැස්බෑවුන්ගේ බිත්තර. මේ මධ්‍යස්ථානයේ කැස්බෑවු වෙරළට ඇවිල්ලා බිත්තර දාලා ගියාම ඒ බිත්තර අරන් ඇවිල්ලා මෙතන සංරක්ෂණය කරනවා. Fact or fiction, you picked your poison. This mental friction, clearly it's been broken. Borderline tragic, you're so dramatic. It's automatic, you turn it on like magic. What would it take to make you feel better again? What would it take to make you feel better again? What would it take to make you feel better again? Better again. I wanna know what you know and let it go. Tell me your control. Would you just be fucking honest with yourself? You gotta know, you put it on a show. It's getting old, reaping what you sow. Would you just be fucking honest with yourself? Get the picture, I beg to differ. You don't deliver, truth it tastes so bitter. Walking a fine line, living a white lie. You're wasting my time, waiting for a bright side. I wanna know what you know and let it go. Tell me your control. Would you just be fucking honest with yourself? You gotta know, you put it on a show. It's getting old, reaping what you sow. Would you just be fucking honest with yourself? Staring up at the ceiling, did we lose a plot? Get you in the fair with the feelings, this is all we got. It should've been fucking easy, but turns out it's not. Can someone please stop the bleeding till you call the shots? So staring up at the ceiling, did we lose a plot? Get you in the fair with the feelings, this is all we got. It should've been fucking easy, but turns out it's not. Can someone please stop the bleeding? I wanna know what you know and let it go. Tell me your control. Would you just be fine?
ගයිස් මේ ඉන්නේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ ටැංකිය එක ඉන්න මෝර පැටි. ගයිස් මේ ඉන්නේ කාලයක් ඇලවල්ට අතඇරලා ලොකු විනාශයක් කරපු ඇලිගේටර් ෆිෂ් කියන මාළු විශේෂය. ඒගොල්ලොත් මේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ සංරක්ෂණය කරලා තියෙනවා. කොමල් සයිස් එක තිබුණා වගේ නේ. අපි දැම්මොත් ඉවරයි. පොතු කැස්බෑව දැනට අක්වෙන්නේ ඔක්කොම මාන කැස්බෑව. මේ ආරම්භ විතර වර්ග පහේ සයිස් පාස්. ගයිස් මං හිතනවා ඔයාලා මේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක් කැස්බෑවුත් ගැන ලොකු දෙයක් දැනගත්තා කියලා. මෙන්න තවත් තඩි කැස්බෑවෙක් කියනවා කටත් තරම්. එහෙනම් අපි අපේ වීඩියෝ එක දැන් මෙතන ඉවර කරන්න යන්නේ. එහෙනම් හැමෝටම ගුඩ් බයි. අනිවාර්යෙන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා මේකට කැමති නම් ලයික් එකක් දාලා අපිට කමෙන්ට් එකකුත් අනිවාර්යෙන් දාගෙන යන්න වීඩියෝ එක ගැන ඔයාලා තියෙන අදහස්. එහෙනම් උදේට ගුඩ් බයි.